රෝම් බේබි රෝම්. අද අපි ඉන්නේ මහනුවර උඩවත්ත කැලේ රක්ෂිත වනාන්තරේ. නෙත් මානයෙන් ඔබට ගොස් සැඟවී පවතින මධ්‍යම කඳුකර නගර මැදේ ඇති සුන්දර උඩවත්ත කැලේ. වර්තමානය වන විට මෙම උඩවත්ත කැලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන අතිශය නිස්කලංක සුන්දර වූ තෝතැන්නක්. ශාක විශේෂ 460ක් පමණත්, පක්ෂීන් විශේෂ 80ක් පමණත් ඔවුන්ගේ නිජ බිම ලෙස තෝරාගෙන ඇත්තේ මෙම රාජකීය උඩවත්ත කැලේ. අප රටට ආවේනික ශාක 21ක් පමණ ඒ අතර වෙනවා. හෙක්ටයාර 104කින් යුක්ත විශාල භූමියක මේ පැතිරී ඇත. මම දැන් මේ ඉන්නේ යෝධ පුස්සල ගාව. මේ පුස්සල අවුරුදු 200කට වඩා පරණ පුස්සලක්. මේකේ හටගන්න කරල් අඩි 5කටත් වඩා දිගකින් යුක්තයි. මහනුවර කටුකස්තර මාර්ගයේ ත්‍රිත්ව විද්‍යාලය අසලින් නැති දළදා තපෝවන මාර්ගයේ මීටර් 500ක් පමණ ගිය විට හමුවන මනස්කාන්ත භූමිය නම් මෙම රාජකීය උඩවත්ත කැලේ වේ. මුල් කාලීනව මේ උඩපාසල වත්ත ලෙස නම් දරා ඇත. උඩරට රජමාලිගය උඩවත්ත කැලේ පහළ කොටසේ තිබී ඇත. රජ සමයේ මෙම වනාන්තරයට පිවිස ඇත්තේ රජපෞලේ අය පමණි. රට වැසියාට එය තහනම් භූමියකි. ඒ නිසාවෙන් එකල්හි මේ තහංචි කැලේ ලෙසද නම් දරා ඇත. කෙසේ නමුත් අද වන විට මේ ස්ථානය වන සතුන්ට පාරාදීසයක්ව තිබෙන හරිත ලෝකයක් ලෙස සඳහන් කළ හැකි වේ. චිත්ත විසුද්ධි ලෙනේ. ඔයාලට පේනවා ඇති මේකේ කටාරම් කොටලා තියෙනවා. කටාරම් කොටන්නේ වැස්ස වෙලාවට වතුර මේ ලෙන ඇතුළට එන එක වළක්වන්න. මෙතන ලෙන් ගොඩක් තිබිලා තියෙනවා. ඒත් සමහරක් ලෙන් මේ වෙනකොට අභාවයට ගිහිලා තියෙනවා මේ නායෑම් එක්කලා. උඩවත්ත කැලේ ලෙන් ගොඩක් තිබිලා තියෙනවනේ. ඒකෙන් එක ලෙනක් තිබිලා තියෙනවා සෙන්කණ්ඩ කියලා බමුණෙක් වාසය කරපු. මේ වෙනකොට ඒ සෙන්කණ්ඩ කියන ලෙන අභාවයට ගිහින් තියෙන නායෑම් එක්කලා කොහොම හරි මේ උඩරටට සෙන්කඩකල කියන නම හැදිලා තියෙන්නේ ওই සෙන්කණ්ඩ කියන බමුණ මේ ගේ වාසියත් එක්කලා කියලා තමයි අතීත ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් සතියක හම්බ වෙමු. එතකන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.